යේ ශිෂ්‍යත්වය ඉවරයි. ඕම් සපත්තු දෙක එතරම් ගැලෙවුවා ඉතින් දිව්වගෙට. අනේ ඇත්තම මේ ළමයා නම් යුද්ධකින් ගැලවුණා වගේ. පුදුම නිදහසක් දැනෙන්නේ අද නම් ඈ. යුද්ධකින් ගැලවුණා වගේ මට. අදවත් ඇති යන්තම් ශිෂ්‍යත්වය ඉවර වුණානේ. නැත්තම් ඉතින් යුද්ධ කරන්න එපායි මුන්ට පාඩම් කරවන්න. කොහෙද යන්නේ? ශිෂ්‍යත්වය ඉවරුණාට කමන ගිහින් එංග හොද ගන්න. ඇඳුමත් මාරු කරගන්න තෝ යනවන රණ්ඩේ. හරි. මොකද කොල්ලට විභාගේ? පළවෙනි පේපර් එක නම් ටික අමාරුයි කිව්ව දෙවෙනි එක ලියාගත්තලු. යනවා හරි නටන්න යනවා. කොහේ දුවනවද මන් දන්නේ නැහැ. ශිෂ්‍යත්වය ඉවරුණා කියලා දැන් පුදුම නිදහසක් මූට. සහන්ලා ගෙදර යන්නේ දැන්. දෙවෙනි පේපර් එක අමාරුයිලු දෙවෙනි පේපර් එක නම් රචනාවත් ලියාගත්තලු. ලොකු නම් අවුලක් වෙලා නැද්ද කොහෙද මට කියන විදිහට නම්. කියන්නෙත් නෑනේ නටන්නනේ කල්පනාව. හැබැයි ඉතින් ඔය විභාගේ ළමයා නැතු ඔයාලා වුණා පාස් වෙනවා ශාලිකා. ඇයි? නේද ඔයා පාඩම් කරන්න ළමයාට වඩා. ඒකයි. අනේ මේ සමන්ත මේ ආයෝ හොඳට තියෙයි. ඕගොල්ලෝ කියන විදිහට වැඩ කරා නම් මේ ළමයා කොහොමවත් ලියන්නේ නැද? ඔයාට ඉතින් මොකද ඔයා කරේ ඉතින් මට පන්ති ඇදගෙන යනවා ළමයා කන්ට හදනවා කිව්කේ බැන්නේ එක විතරනේ. අඩුමතර මේ එක වචනකින් සහයෝගය දක්වුවද පුතේ පාඩම් කරපන් කියලාවත්. මට බැන හිටියා මිසක්. හොඳට තියෙයි ශිෂ්‍යත්වය ෆේල් වුණොත් එහෙම පාරේ බහැරවත් යන්න බැරුව. මේ ඔන්න මට බයික් එකක් ඕනේ ඈ ඔන්න පොරොන්දුනානේ. බයිසිකලයක් අරන් දෙන්න ශිෂ්‍යත්වය පාස් වුණොත් නේ ප්‍රතිඵල ඇවිල්ලා පාස් වෙලා තිබ්බත් අරන් දෙනවා අනිවාර්යෙන්. දැන් ඕනේ මට. දැන් අරන් දෙනවා කිව්වේ නෑනේ. ලිව්වට නෙමෙයිනේ අරන් දෙනවා කිව්වේ. පාස් වුණොත් තමයි අරන් දෙනවා කිව්වේ අම්මා. අනේ අම්මේ මේ බොරු කියන්න එපා. ඔය ශිෂ්‍යත්ව පන්ති 3කට මාව ඇදගෙන ගියෙත් බයික් එකක් අරන් දෙනවා කියලා. ශිෂ්‍යත්ව පන්ති 3කට මේ අරගෙන ගියේ මේ ඔයාගේ හොඳට පාස් වෙන්න ඕනේ හින්දානේ අරන් ගියේ. ශිෂ්‍යත්ව පන්ති 3කට ගිහිල්ලා මේ විභාගේ පාස් වෙලා තිබ්බොත් නරක වෙලා තියෙයි උඹට. ඇයි පුතේ? අනේ අප්පච්චි මට බයික් එකක් අරන් දෙන්නකෝ ඔයාවත්. මගේ පුතා විභාගේ හොඳට ලිව්වද? මගේ කොල්ලාද හොඳට විභාගේ ලිව්වද? ඔව් අප්පච්චි ලේසි. පුතාට පුළුවන් උපරිමයෙන් අද විභාගේ ලිව්වද? එහෙනම් ඉතින් මගේ පුතා පාස්. ශිෂ්‍යත්වය ෆේල් වුණත් පාස් වුණත් මගේ රත්තරන් පුතාම තමයි ඔයා. තේරුණාද? යා අප්පච්චි බයික් එකක් අරන් දෙන්න. ලෑස්ති වෙනු ගිහිල්ලා. මේ ළමයා කොහොම හරි අප්පච්චිව රවට්ට ගන්නවනේ බයික් ගන්න. ශානිකා මේ දැන් ඔයා ළමයාට පොරොන්දු වෙලා තියෙනවනේ බයික් එකක් අරන් දෙනවා කියලානේ. මං කිව්වේ ශිෂ්‍යත්වය පාස් වුණොත් මේ ප්‍රතිඵල බලලා පාස් වුණොත් අරන් දෙනවා කියලා. ප්‍රතිඵල ආවට පස්සේ. දැන් අරන් දෙනවා කිව්වනේ. මේ ශාලිකා මේ ළමයාට තියෙන ළමා මනස. ඒ ළමයා වැඩි හිටියෙක් නෙවෙයි. අවුරුදු 2-3ක ඉඳලා මේ ශිෂ්‍යත්වය කිය මරාගෙන කණ්ඩ හැදුවා මේ ළමයාව. දැන් ඒක ඉවරුණාට පස්සේ ආයෙ තව එකක් පටන් ගත්තා. ශිෂ්‍යත්වය ෆේල් වුණා කියන්නේ ජීවිතේ ෆේල් වුණා කියන එක නෙමෙයි. ඔයා නිකන් ළමෙක් වගේ හිතන්න පුරුදු වෙන්න එපා.